අයිබෝවන් අද අපි ඔබට වෙනස්සේ වෙදගෙදරින් හඳුන්වලා දෙන්නේ දැනට පවතින කොරෝනා වසංගතයට පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් ඖෂධයක් වතුරුව. අපි 2022 23 වර්ෂවල 21 ඒ කාලවකවානුවේ වෙනස්සේ වෙදගෙදරින් රෝගීන් දහස් ගාණක් සනීප කරපු වතුරුව. මෙම බෙහෙත් වට්ටෝරුව හඳුන්වලා දෙන්නේ විශේෂයෙන්ම ඉස්සරහට මේ යන කාලේ බලපාන රෝගාබාධත් එක්ක කොරෝනා කියන වසංගතය ගැනට ලංකාවට ව්‍යාප්ත වෙමින් පවතින කාලයක් මේක. මේ දේ නැවත වතාවක් ලංකාවේ සම්පූර්ණ ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා ඒ ව්‍යාප්ත වීමෙන් ශ්‍රී ලාංකිකයන්ට බලපාන වූ වසංගතයේ බේරීමට තමයි මේ බෙහෙත් වට්ටෝරුව හඳුන්වලා දෙන්නේ. පෞද්ගලික කාලේ කොරෝනා වසංගතයේ අවස්ථාවේ බෙහෙත් විදපු කට්ටියට ඒ බෙහෙත් විදපු බෙහෙත් වලින් ආපු ඒ ශරීර ආබාධ වලට අපි වට්ටෝරුව හඳුන්වලා දුන්නා. වට්ටෝරුව වලින් බෙහෙත් කරා. ඒ වගේම ඒ රෝගීන් අපි ගොඩගත්තා. මැරෙන්න ගිය රෝගීන් ගොඩගත්තා. එතකොට පාරම්පරික සිංහල වෙදකමේ හෙළ වෙදකමේ එන මෙම බෙහෙත් වට්ටෝරුව වලින් එකක් තමයි මම අද ඔයාලට හඳුන්වලා දෙන්නේ. ශ්‍රී ලාංකික වැසියන්ට පාවිච්චි කරන්න පුළුවන් ගන්න මේ බෙහෙත් අපිට ශරීරයෙන් හොයාගන්න පුළුවන් බෙහෙත් තියෙන්නේ. ගමේ ගොඩේ තියෙන බෙහෙත් සමහර ගොඩක් දේවල් තියෙන්නේ. ඒ නිසා ප්‍රථමයෙන් ගන්න ඕන පිරිසිදු මී පැණි හොයා ගන්න ඕන. සාමාන්‍ය පිරිසිදු මී පැණි කඩේ තියෙන මී පැණි නම් ගොඩක් දුරට වතුර පින් කවලම් වෙලා තියෙනවා, නැත්නම් සීනි කවලම් වෙලා තියෙනවා, ඊට පස්සේ උප්පෙන් කවලම් වෙලා තියෙනවා. ඒව ගැන නෙවෙයි කියන්නේ. පිරිසිදු මී පැණි අර ගන්න ඕන. මේ පිරිසිදු මී පැණි අරගෙන ඉවර වෙලා ඒ පිරිසිදු මී පැණි වලින් තමයි මේ බෙහෙත අපි අබර ගන්න ඕන. මේකට ප්‍රධාන වශයෙන් ගන්නවා වියලි ඉඟුරු. මේ වියලි ඉඟුරු අරගෙන අපි කුඩු කර ගන්නවා. නැත්නම් සිංහල බෙහෙත් වල වියලි ඉඟුරු කුඩු තියෙනවා. ඒව ගන්නත් පුළුවන්. එකක් සාමාන්‍යයෙන් අපි ගන්නකො වියලි ඉඟුරු ග්‍රෑම් 100ක් අපි ගන්නවා කියලා. එතකොට කුඩු ග්‍රෑම් 100ක් ගන්නවා නම් කලින් අපි කෑලි ගන්නවා නම් ග්‍රෑම් 125ක් ගන්න ඕන. අවශ්‍ය ප්‍රමාණයට කුඩු ග්‍රෑම් 100 හදා ගන්න. ඒක එකක්. ඊට පස්සේ තිප්පිලි ගන්න ඕන. තිප්පිලි කරල්. මේ තිප්පිලි කරල් අරගෙන ඉවරලා නැවත අතාවක් මේක අපි තාක්ෂික දාලා පොඩ්ඩක් බෙද ගන්න ඕන. නැත්නම් තිප්පිලි කුඩු ගන්නවා නම් අපිට මේ පෙරපරේ කුඩු අරගෙන ඉවරලා ඒ දේවල් එළිම අපිට බෙදන්න කරන්න පුළුවන්. නමුත් තිප්පිලි කරල් ගන්නවා නම් කරලේ තියෙනවා නම් වතුර ප්‍රමාණයක් ඒ වතුර ප්‍රමාණය ඉවත් කරගෙන අපි මේක මද රස්නේ මේ කරල රත් කර ගන්න ඕන. රත් කර ගන්න ඕන. මේක සාමාන්‍ය සුදු පාටකට වගේ කුඩුවට හැරෙනවා. ඊට පස්සේ ඒක අරගෙන අපි හොඳට කොටලා එනේරේ හලලා ඉවරලා ඒක ගන්න ඕන ග්‍රෑම් 100ක් වගේ. ඊට පස්සේ අපි ලුණු විල ගන්න ඕන. ලුණු විල මේක රතු ලුණු විල නෙවෙයි ගන්නේ සුදු පාට ලුණු විල. ලුණු විල තමයි මේකට ගන්නේ සුදු පාටක. එතකොට මේ ලුණු විල ගන්නකොට මේකට ගොඩක් හොඳයි. අමු ලුණු විල අරගෙන ඉවරලා මද පාවනේ වේල ගන්නවා නම් ගොඩක් හොඳයි. නැත්නම් බෙහෙත් වලින් කියනවා ලුණු විල වේලට. මේකත් අර විදිහටම අරගෙන ඉවරලා වේල කරගෙන ඉවරලා කබලේ දාලා රැස් කරන්නේ නැහැ. මද පවනේ වේලලා දවස් 3ක් 4ක් විතර වේල ගන්න ඕන. වේල කරගෙන ඉවරලා මේක හොඳට කුඩු කර ගන්න ඕන. කුඩු කරලා මේකත් හලලා ගන්න ඕන ග්‍රෑම් 100ක්. මේක මේ බෙහෙත් වර්ග තුනට ඊට පස්සේ පිපිලි වලට වේලි ඉඟුරු වලට ඊට පස්සේ ලුණු විල වලට මේ බෙහෙත් වර්ග තුනට අවශ්‍ය ප්‍රමාණය ග්‍රෑම් 100 ගත්තොත් අඩුම තරමින් මේ පැණි පිරිසිදු මේ පැණි භාගයක් කොට මේ පිරිසිදු මේ පැණි භාගය සමග කවලම් කරලා ජීවාණුකරණය කරනවා. ප්ලාස්ටික් බෝතලයක හෝ වීදුරු බෝතලයක මේ බෙහෙත දැනීම පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් පිටතර සෙම්බුවක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. උදේට හවසට ගෙදර ඉන්න සියලුම දෙනාට
ගම්මිරිස් ඇටයක ප්‍රමාණයක පුංචි ගුලියක් හදලා ඉවර වෙලා අරගෙන ඉවරලා මේක අපි සාමාන්‍යයෙන් ටොපියක් අපි කටට දාලා සූපු කරන ආකාරයට සූපු කිරීමෙන් අපේ මේ දිවේ මේ අපේ මේ කපු දෙක දෙපැත්තේ උගුරු කන්ද දෙපැත්තේ පෙනහළු වලට එරද වස්තුවේ බලපාන ප්‍රධාන මේ කොරෝනා වෛරසයෙන් ඇතිවෙනා වූ සෙම පිපීමෙන් ඇතිවෙනා වූ මේ පෙනහළුත් එක්ක සොසර පද්ධතියත් එක්ක ඇතිවෙනා වූ මේ වසංගත රෝගකාරකයේ ඉන්නා වූ ප්‍රධානම වෛරස් එකට මේ සුදු ජීවියන්ට ප්‍රධාන ප්‍රතික්ෂේප ඖෂධය බලපත් වෙනවා මේකෙන් චූටි ගුලියක් ගම්මිරිස් ඇටයක ප්‍රමාණය ගුලියක් සූපු කරලා පාලා උණු වතුර ප්‍රමාණයක් සාමාන්‍ය අඩු කෝපයක් වගේ ප්‍රමාණයක් උදේ හවස දීමේ ඇත්තටම ප්‍රත්‍යක්ෂව මේ කොරෝනා කියන වසංගතයට එක් ප්‍රත්‍යක්ෂ පිළිගන්නට ශ්‍රී ලාංකික වශයෙන් අපි ඉල්ලන්නේ බටහිර බෙහෙත් වලට යන්න ඒ අතරතුර මේක පාවිච්චි කරන්න ඒ බටහිර බෙහෙත් කරන අතරතුර මේක පාවිච්චි කරා කියලා කිසිම ආබාධයක්වත් ශරීරයට අතුරු ආබාධයක් එන්නේ නැහැ මේ බෙහෙත් වල. මොකද දිනදා ජීවිතයේදී අපි පාවිච්චි කරන බෙහෙත් මේක ගොඩක් ඒවා තියෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.